සංචාරක ඉපැයීම් පහළට. IMF කණ්ඩායමක් ලබන 24 වනදා මෙරට සංචාරයක. කොළඹ සහ අහමදාබාද් නගරය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ ෆිට්සයා. NCG Holdings වෙතින් ප්‍රයිම් මූවර් රථ නිල වශයෙන් මෙරටට. අමරිකානු ඩොලර් මිලියන 300කට අධික වාර්තාවක් ලැබූ Toy Story 5 චිත්‍රපටය. From Studio 24C, here's Dulmini Hansika. ආයුබෝවන්. දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙන එන ද නයිට්ලි බිස්නස් රිපෝට් සමගින් ඔබ අදත් එක්වන්නේ. සංචාරක කර්මාන්තෙන් සිදු කරන ඉපැයීම්වල පහළ යාමක් වාර්තා වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. කෙසේ වෙතත් එම අධිකාරිය සඳහන් කළේ පසුගිය මැයි මාසයේ රුපියල් වලින් ලැබුණු ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. මැයි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකින් සංඛ්‍යාව සහ එමගින් ලැබුණු රුපියල් ආදායම කැපී පෙනෙන වර්ධනයක් පෙන්වා තිබුණද සංචාරක ක්ෂේත්‍රයේ සමස්ත ඇමරිකානු ඩොලර් ඉපැයීම්වල යම් පහළ යාමක් සිදුව ඇති බව නවතම නිල දත්ත වාර්තා පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෑතකදී නිවේදනය කළ පරිදි මේ වසරේ මැයි මාසයේදී විදේශීය සංචාරකින් 1,45,745 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මෙය 2025 මැයි මාසයේ පැමිණි සංචාරකින් 1,32,919 දෙනා සමග සැසඳීමේදී 9.65% වර්ධනයක්. සංචාරක අමාත්‍යාංශයට අනුව ශ්‍රී ලංකා සංචාරක ඉතිහාසයේ ඕනෑම වසරක මැයි මාසයේදී වාර්තා වූ වැඩිම සංචාරක පැමිණීම මෙය වනවා. පසුගිය මැයි මාසයේ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 155.7ක් ලෙස සටහන් වනු ඇති. එය 2025 මැයි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 164.1ට සාපේක්ෂව 5.1%ක පහළ යාමක්. කෙසේ වෙතත් දේශීය මුදලින් ගණනය කිරීමේදී මෙම ආදායම රුපියල් බිලියන 49.1 සිට රුපියල් බිලියන 50.6ක් දක්වා 3.05ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්වනු ඇති. ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම ඉහළ යාම මීට ප්‍රධානතම හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ. සමස්තයක් ලෙස මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා වූ මුල් මාස 5ක කාල සීමාව දෙස බැලීමේදී සංචාරක ක්ෂේත්‍රයේ පසුබෑමක් දක්නට ලැබෙනවා. මුල් මාස 5 තුළ සංචාරකයන් 10,22,022ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරේම කාල සීමාවේ පැමිණි 10,29,803ට සාපේක්ෂව 0.8ක සුළු අඩුවීමක්. මේ වසරේ මුල් මාස කිහිපය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,543.1 හා සැසඳීමේදී 11.9ක සාපේක්ෂ අඩුවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත වාර්තා වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ තීරණාත්මක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඇගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නියෝජිත කණ්ඩායම ලබන 24 වෙනිදා සිට 30 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් මෙම සංචාරය තහවුරු කර තිබෙනවා. එහිදී රජයේ බලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පාර්ශවකරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම සතියක කාලයක් පුරා දිවෙන සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ මෑත කාලයේ ආර්ථික වර්ධනයන් පිළිබඳ සොයා බැලීම සහ ආර්ථික වැඩසටහනේ සමස්ත ක්‍රියාකාරීත්වය ඇගීමට ලක් කිරීමයි. පසුගිය මැයි මාස 27 වෙනිදා IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන 5 වන සහ 6 වන සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව මෙම සංචාරය සංවිධානය කර තිබෙනවා. 2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසු සර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසර භාවය දිගු කාලීනව තහවුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ යටතේ ශක්තිමත් ප්‍රගතියක් පෙන්වා දී ඇති බවයි පසුගිය සමාලෝචනවලදී මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ. විශේෂයෙන්ම දළදේශ නිෂ්පාදිතයෙන් සිට 2.3ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් රාජ්‍ය ව්‍යවසායන් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් තවමත් නිම කර නොමැති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව IMF ආයතනය අවධානයෙන් පසු වනවා.
මෙම සාකච්ඡාවල ප්‍රධාන අවධානයක් යොමු වන්නේ බලශක්ති ක්ෂේත්‍රයේ පිරිවැය පියවා ගැනීමේ මිල සූත්‍ර අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම කෙරෙහි වනවා. විදුලිය සහ ඉන්ධන යන දෙයන්ශයෙහිම පිරිවැය පියවා ගැනීමේ සන්ධිස්ථානය ශ්‍රී ලංකාව සපුරා ඇති බව IMF මෑතකදී තහවුරු කළා. මීට පෙර පැවති ඉන්ධන සහ විදුලි සහන හේතුවෙන් රාජ්‍ය ආයතන දැඩි මූල්‍ය අලාභ ලැබූ අතර ඒ රටේ මූල්‍ය ස්ථාවරත්වයට බලපා තිබෙනවා. මේ වසරේ මුල් භාගයේදී මැදපෙරදිග කලාපයේ ඇති වූ යුද උණුසුම හමුවේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් දේශීය මිල ගණන් සංශෝධනය කිරීම තාවකාලිකව ප්‍රමාද වූ අතර ඉන් රජයට කෙටි කාලීන සහන බරක් දැරීමට සිදු වුණා. මෙරට ප්‍රමුඛතම පෞද්ගලික ගුවන් සේවයක් වන ෆිට්සෙයා සමාගම කොළඹ සහ ඉන්දියාවේ අහමදාබාද් නගරය අතර ඍජු ගුවන් ගමන් සේවාවන් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පසුගිය 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගුවන් ගමන් වාරය ක්‍රියාත්මකයි. මේ සමගින් නගර දෙක අතර සම්බන්ධ වෙමින් පවතින එකම සහ ප්‍රථම නොනවති දහවනේ වන ගුවන් සේවාව බවට ෆිට්සෙයා ගුවන් සේවාව සමත්ව තිබෙනවා. සෑම සතියේ දින 3ක්ම ක්‍රියාත්මක වන මෙම නව ගුවන් සේවාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව අතර සමගතා තවදුරටත් ශක්තිමත් වනු ඇති. විවේකී සහ ව්‍යාපාරික කටයුතු සඳහා සංචාරය කරන දෙරටේම මගීන්ට මින් ඉහළ පහසුවක් සැලසීම විශේෂත්වයක්. ඉන්දියාවේ ප්‍රධානතම වාණිජ්‍ය කේන්ද්‍රස්ථානයක් මෙන්ම ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන ද්වාරයක්ද වන අහමදාබාද් නගරය සංචාරික ව්‍යාපාරය වෙළඳාම සහ ආයෝජන සඳහා ඉතා වැදගත් වෙළඳපොළක් ලෙස නම් කළ හැකි. මෙම සුවිශේෂී සමාරම්භක අවස්ථාව සලකුණු කරමින් විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර ඒ සඳහා ෆිට්සෙයා ආයතනයේ නිලධාරීන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් මෙන්ම වෝකස් ටුවර්ස් සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් සහ සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස් යන ආයතනවල නියෝජිතයින් පිරිසක්ද සහභාගී වනවා. කොළඹ සහ අහමදාබාද් අතර පවතින එකම නොනැවතී ගමන් ගන්නා ඍජු ගුවන් සේවාව මේ බැවින් සංචාරය ඉතා සරල වන අතර ශ්‍රී ලංකාව සහ ගුජරාටය අතර ආර්ථික සහයෝගිතාවන් සඳහා නව අවස්ථා රැසක් විවෘත වීම මෙහි ඇති ප්‍රධාන විශේෂත්වයයි. මෙම ඍජු ගුවන් ගමන් මාර්ගය හඳුන්වා දීමත් සමග කොළඹ සහ අහමදාබාද් අතර ගුවන් ගමන් ක්ෂේත්‍රයේ දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී තිබෙනවා. මීට පෙර මගීන්ට වෙනත් ගුවන් සේවා හරහා එක් නැවතුමක් සහිතව වක්‍ර ගමන් භාවිත කිරීමට සිදු වුණා. නැවතුම් නොමැතිව ඍජුව පියාසර කරන බැවින් ෆිට්සෙයා හරහා ගමන් කාලය පැය 3යි විනාඩි 40ක් දක්වා විශාල ලෙස අඩු කරගත හැකි. මෙය කෙටිකාලීන සංචාර අපේක්ෂා කරන සංචාරකීන්ට සහ ව්‍යාපාරිකයින්ට ඉතා වාසිදායක වනවා. ව්‍යාපාරික ලෝකයේ තවත් තොරතුරු දැනගමු මේ විරාමයෙන් අනතුරුව. මෙරට මගී හා භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන NCG හෝල්ඩිං සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පරිසර හිතකාමී සහ නවීන මාවතකට යොමු කරමින් සිය නවතම ප්‍රයිම් මූවර් රථ මෙරටට ගෙන්වා බෙදා හැරීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. ලොව සුප්‍රකට සිනොට්‍රක් වෙළඳ නාම යටතේ චීනයේ නිෂ්පාදිත මෙම අතිනවීන EV ප්‍රයිම් මූවර් රථ ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ නිල බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ NCG හෝල්ඩිං සමාගමයි. ඒ අනුව මෙරටට ගෙන්වන ලද ප්‍රථම EV ප්‍රයිම් මූවර් රථය ඔවුන්ගේ දීර්ඝකාලීන පාරිභෝගිකයෙකු වන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන සීලයින් සමාගම වෙත නිල වශයෙන් බහර දීම පසුගියදා සිදු කෙරුණා. කාර්මික විශිෂ්ටත්වය සහ ඉහළ කාර්යක්ෂමතාව වාණිජ්‍ය ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉහළ පිරිවැය කළමනාකරණයක් සහ පරිසර හිතකාමී විසඳුමක් සපයන මෙම සිනොට්‍රක් EV ප්‍රයිම් මූවර් රථය සතු විශේෂ තාක්ෂණික අංග කිහිපයක් පවතිනවා. කිලෝවොට් 600ක ඉහළ ධාරිතාවකින් යුතු බැටරියක් අන්තර්ගත වීම විශේෂත්වයක්. තනි ආරෝපණයකින් කිලෝමීටර 280වත් 300ත් අතර දුරක් දහවනය කිරීමේ හැකියාව පවතිනවා. රථයේ බැටරිය සඳහා වසර 8ක විශ්වසනීය වගකීමක් හිමිවන අතර එය වාර 3800ක් දක්වා ප්‍රති ආරෝපණය කිරීමේ හැකියාවකින් යුක්තයි. මෙහි ප්‍රධාන විදුලි මෝටරය සඳහා වසර 5ක් හෝ කිලෝමීටර ලක්ෂ 2ක උපරිම වගකීමක් සමාගම විසින් පිරිනමනු ලබනවා. වාණිජ්‍ය මට්ටමේ බර වාහන ක්ෂේත්‍රයේ ඩීසල් ඉන්ධන භාවිතයෙන් බැහැරව හරිත බලශක්ති වෙත පරිවර්තනය වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම සිනොට්‍රක් EV ප්‍රයිම් මූවර් රථය මෙරට වෙළඳපොළ වෙත හඳුන්වා දීම පෙන්වා දිය හැකියි. ප්‍රමුඛ පෙළේ මෙරට ව්‍යාපාරික සමාගමක් වන CW Mackie PLC හි නව සමූහ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා මංගල පෙරේරා මහතා පත් කර තිබෙනවා.
2012 වසරේ අප්‍රේල් 2 වෙනිදා සිට එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා වර්තමානයේ එහි විධායක අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කරනු ලබනවා. දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් අලෙවිකරණ සහ පොදු කළමනාකරණ ක්ෂේත්‍රයන්හි ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමේ වසර 26කට අධික විවිධාංගීකරණය වූ කර්මාන්ත අත්දැකීම් සමුදායකින් ඔහු පරිපූර්ණ වී ඇති බව සඳහන්. මංගල පෙරේරා මහතා සී.ඩබ්ලිව් මැකි සමූහයට අයත් වෙනත් ආයතන රැසක ඉහළ තනතුරු හොබවනු ලැබීම විශේෂත්වයක්. ඒ මහතා සන්ක්වින් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයද හොබවනු ලබනවා. සන්ක්වින් ලංකා ප්‍රොපර්ටිස් සහ කැලණි වැලි කැනරීස් ලිමිටඩ් යන සමාගම්වල ඒ මහතා අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම සීමා ක්‍රබ සමාගම සහ සෙට්‍රා පුද්ගලික සමාගමේද එම ධුරයේ කටයුතු කරනු ලැබීම විශේෂත්වයක්. ෆීනික්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් ලෙසද ඔහු කටයුතු කරනු ලබනවා. ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අලෙවි කළමනාකරණ විශේෂ ගෞරව උපාධිය හිමිකරගත් පුද්ගලෙක්. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ව්‍යාපාර හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ඒ මහතා සම්පූර්ණ කර තිබෙනවා. යතුරුපැදි මෝටර් කාර්මික ශිල්පීන් ඇගීම සහ දිරිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු විශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයක් ලිබර්ටි මෝටර්ස් ආයතනය විසින් පසුගියදා සංවිධානය කර තිබුණා. එය පැවැත්වුණේ රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්. ලිබර්ටි මෝටර්ස් ආයතනයේ පූර්ණ අනුග්‍රහය සහ දායකත්ව ඇතිව සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා රත්නපුර සහ ඒ අවට ප්‍රදේශ නියෝජනය කරමින් විශාල මෝටර් කාර්මික ශිල්පීන් සංඛ්‍යාවක් උද්‍යෝගයෙන් යුතුව සහභාගී වී සිටියා. දිනපතා මහජනතාවට සපයන සේවාව අගය කරමින් පැමිණ සිටි සියලුම කාර්මික ශිල්පීන් වෙනුවෙන් වටිනා ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු වූ අතර ඔවුන්ගේ වෘත්තීය නිපුණතාව වෙනුවෙන් විශේෂ ඇගයීම් සම්මානද ප්‍රදානය කෙරුණා. මෙම වැඩසටහනේ සුවිශේෂීම අවස්ථාව වූයේ ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ තෝරාගත් කාර්මික ශිල්පීන් පිරිසක් වෙනුවෙන් විදේශ සංචාර සඳහා අවස්ථාවන් හිමි කර දීමයි. ඒ එදිනදා ජීවිතය ජයගන්නට වෙහෙසෙන කාර්මික ශිල්පීන්ට ලැබුණු ඉහළම දිරිගැන්වීමක් වුණා. දේශීය මෝටර රථ කාර්මික ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සහ ඔවුන්ව දිරිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම සමස්ත වැඩපිළිවෙල ලිබර්ටි මෝටර්ස් ආයතනයේ නිල අනුග්‍රහයෙන් ඉතා සාර්ථක ලෙස නිමාවට පත් වුණා. ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ටොයි ස්ටෝරි සජීවකරණ චිත්‍රපට මාලාවේ පස්වන්න වන ටොයි ස්ටෝරි 5 චිත්‍රපටයේම සිනමා ඉතිහාසයේ හොඳම ආරම්භක සතියන්තයේ ආදායම් වාර්තාව පිහිටුවීමට සමත්ව තිබෙනවා. පසුගිය 19 වෙනිදා තිරගතවීම ආරම්භ වූ මෙම චිත්‍රපටය මුල් දින කිහිපය තුළදීම අමරිකානු ඩොලර් මිලියන 300කට වඩා වැඩි ගෝලීය ටිකට්පත් අලවියක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. මෙම නවතම චිත්‍රපටය ඔස්සේ සුප්‍රසිද්ධ චරිත වන වූඩි, ජෙසි සහ බස් ලයිටියර් මෙතෙක් ඔවුන් මුහුණ දුන් දුෂ්කරම ප්‍රතිවාදියා වන ටැබ්ලට් පරිගණකයක් සමග මුහුණ දෙන අභියෝගාත්මක කතාවක් දිගහැරෙනු ඇති. පසුගිය වසර කිහිපය තුළ ඩිස්නි සහ පික්සා චිත්‍රාගාර මුහුණ දුන් අභියෝග රැසකින් පසු මෙම සාර්ථකත්වය ඔවුන්ගේ පැරණි ජනප්‍රියත්වය නැවත තහවුරු කිරීමක් ලෙස නම් කළ හැකි. මෙම වසරේ ලෝපුරා වාර්තා වූ දෙවන විශාලතම ආරම්භක සතියන්තයේ ආදායම මෙය වන අතර පළමු ස්ථානයේ පසුවන්නේ දැනටමත් ඩොලර් බිලියනයකට වඩා උපයා ඇති ද සුපර් මාරියෝ ගැලැක්සි මූවි චිත්‍රපටයයි. ද ටොයි ස්ටෝරි 5 චිත්‍රපටය උතුරු ඇමරිකාවෙන් පමණක් ඩොලර් මිලියන 160ක් සහ ජාත්‍යන්තර සිනමා ශාලාවලින් ඩොලර් මිලියන 150කට වඩා මුල් සති අන්තයේදී උපයාගෙන තිබෙනවා. ඇස්තමේන්තුගත නිෂ්පාදන පිරිවැය ඩොලර් මිලියන 250ක් වන අතර මෙම චිත්‍රපටයේ එහි ප්‍රචාරණ සහ අනිකුත් අලෙවිකරණ වියදම් පියවා ගැනීම සඳහා අවම වශයෙන් එම මුදලෙන් දෙගුණයක්වත් ඉපැය යුතුයි. COVID-19 වසංගතයෙන් පසුව සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකින් පැමිණීම අවම වීම සහ නෙට්ෆ්ලික්ස් හා ඩිස්නි ප්ලස් වැනි ස්ට්‍රීමිංగ్ සේවා වෙත නැවත ප්‍රේක්ෂක අවධානය යොමු වීම හේතුවෙන් සමස්ත බොක්ස් ඔෆිස් ආදායම් පහත වැටී තිබුණා. ඩිස්නි
සමාගම එලියෝ සහ ලයිටිය වැනි මෑතකාලීන චිත්‍රපට මෙන්ම ස්ටාර් වෝර්ස්හි ද මැන්ඩලෝරියන් ඇන්ඩ් ග්‍රෝ යන නිර්මාණද බොක්ස් ඔෆිස්හි බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් ලැබී නොමැති බව සඳහන්. කෙසේ වෙතත් 1995 වසරේ පරිගණක සජීවකරණ තාක්ෂණය පෙරලියක් කරමින් ඇරඹී ටොයි ස්ටෝරි සිනමා පෙළගැස්ම මේ වන විට සමස්තයක් ලෙස ඩොලර් බිලියන 3කට වඩා උපයා ඇති අතර පික්සාහි වඩාත් ලාභදායී සිනමා සන්නාමය බවට නැවත වරක් ඔප්පු කර තිබෙනවා. එහි 3 වන සහ සිව්වන කොටස්ද මීට පෙර ඩොලර් බිලියනයේ සීමාව පසු කර ගොස් තිබුණා. කොළඹ කොටස් වෙළඳපොලේ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් වෙමු මේ විරාමයෙන් අනතුරුව. අද දවසේ කොළඹ කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය මොන අයුරින්ද සිදු වෙලා තියෙන්නේ? සූදානම් වෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට කැපිටල් ට්‍රස්ට් සිකියුරිටිස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ආචාර්ය රොෂාන් ප්‍රනන්දු මහතාගෙන්. රොෂාන් අයබෝවන්. අයබෝවන් දෙමිනි. කොටස් වෙළඳපොලේ අදින ගණන් පිළිබඳව සලකා බැලුවොත් ගෙවී ගිය දින තුල සීල කොටස් වෙළඳ දර්ශකය පෙර දින සාපේක්ෂව එකක 107ක් පහළ ගොස් දිනේ අවසානයේ 20253ක් විදිහට අවසන් වුණා. S&P SL විමර්ශකය බැලුවත් පෙර දින සාපේක්ෂව එකක 19ක් පහළ ගොස් දිනේ අවසානයේ 6195ක් විදිහට අවසන් වුණා. දවසේ සමස්ත පිරිවැටුම් සටහන් වුණේ රුපියල් බිලියන 1.1ක් ලෙසින්. ප්‍රතිශතයක් ලෙස වැඩි මිල ඉහළ ගිය සමාගම් සලකා බැලුවොත් පිළිවෙලින් Royal Palm Beach, Valuable Power, Horror Plantation, CW Mackey, Serenity Lands Hotel සමාගම් සටහන් වුණා. ප්‍රතිශතයක් ලෙස වැඩි මිල පහළ ගිය සමාගම් සලකා බැලුවොත් පිළිවෙලින් SMB Finance, Madul Sima, CM Holdings, Tesagro Non-Voting, Beruwa Resort සමාගම් සටහන් වුණා. දවස පුරාවට S&P SL විමර්ශකය ක්‍රියාත්මක වුණේ කොයි වරුන්ද? උදෑසන වේලාවේ සුළු ඉහළ යාමක් වාර්තා වී ඉන්පසු දැවැන්ත පසුබෑමකට ලක් වෙලා අවසන් වුණේ පෙර දින සාපේක්ෂව 15 සියලු කොටස් වල දර්ශක දිහා බැලුවොත් අපිට පේන්නේ උදෑසන වෙලාවේ ඉහළ ගොස් ඉන්පසු පහළ ගොස් අවසන් වුණේ පෙර දින සාපේක්ෂව 15 කොටස් වල පොලේ තවත් තොරතුරු ගැන හෙට දිනෙත් අපි අලිත් හමු යමු. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339යි 0.6ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල දැක්වෙන්නේ රුපියල් 329යි 0.30ක් ලෙසින්. ඒ සමගින් අවධානය යොමු කරමු දෛනික විනිමය අනුපාත වෙත.